හෙලෝ රිද්දා කුණාටුවත් එක්ක කන්ද උඩරට පැත්ත පාරවලුයි නාය ගිහිල්ලා අපි හැමෝම දන්නා රටේ ලොකු විනාශයක් වුණා. ඒ හින්දා මේ පැත්තට යන්න විදිහක් නැහැ අපිට. අපි පුළුවන් විදිහට ඒ හැමෝටම උදව් කරා. අපේ පැත්තෙත් උදව් කරා. උදව් කළා ඔක්කොම කළා. දැන් යන්න තියෙන එකම පැත්ත ඩවුන් සවුත්. දැන් ඩවුන් සවුත් යන ගමන් ඉන්නේ හයිවේ එකේ ඉන්නේ. කොහෙද යන්නේ අද? බ්ලූ බීච්. අද යනවා අපි බ්ලූ බීච්. අද රාහේ කැම්පින්. ඊට කලින් තව යන්න ලොකේෂන් ටිකකුත් තියෙනවා. දැන් හයිවේ එකේ සර්විස් ඒරියා එකට යන ගමන් ඉන්නේ අපි. උදේට කන්න. ගෙවල් වලින් පොඩ්ඩයි කාලා ආවේ. ලොකුවට කන්න බැරි වුණා. ඊට සර්විස් ඒරියා එකට ගිහිල්ලා කනවා. එහෙනම් එතෙන්දි හමු වෙමු. ඉතින් දැන් සර්විස් ඒරියා එකට ඇවිත් ඉන්නේ. සර්විස් ඒරියා එක කට්ටියම යනවා කන්න. 8 දෙනෙක් ආවා අපේ. ඉතින් අපි බලමු ආයේ කට්ටිය කවුද ඉන්නේ කියලා. අපි බ්ලූ බීච් යන්න ඉන්නේ අපේ කට්ටිය 8 දෙනෙක් එක්ක. ඉතින් මෙතන ඉන්න අපේ මෙතන ඉන්න අචිරා මෙතන තිසුර දෙවිරු කංචන රොසිරු හසාන් සංජල. ඉතින් මේ කට්ටිය එක්ක තමයි අපි බ්ලූ බීච් යන්නේ. ඉතින් අපි ගොඩගමින් එක්සිට් වුණා. සර්විස් ඒරියා එකෙන් පෙට්‍රල් ගහගන්න හිටියේ. සර්විස් ඒරියා එකේ 92 තිබ්බේ නෑ 95 විතරයි තිබ්බේ. ඒ හින්දා ගොඩගමින් එක්සිට් වෙනවා. එක්සිට් වෙච්ච ගමන් සර්විස් ෆිලිං ස්ටේෂන් එකක් තියෙනවා. ඒකට යන්න ඕන හින්දා අපි ගොඩගමින් එක්සිට් වෙනවා දැන්. එක්සිට් වෙලා අපි ඊළඟට යනවා පොල්හේන බීච් එකට. බීච් එකේදී හම්බෙමු. අපි දැන් පොල්හේන බීච් එකට ඇවිත් ඉන්නේ. වාහන ටික පාක් කරා. කොල්ලෝ ටික ඉන්නවා. අඳුන් ඇඳ ගන්න යන්නේ. නාන්න ටික තියෙනවා. නාන්න තියෙනවා මෙතන. බීච් එක පිටිපස්සේ. තාටිකින් යනවා බීච් එකට නාන්න. කට්ටිය නාන්න යනවා දැන්. බීච් එකේ මෙන්න බීච් එකේ ඉන්නේ. මේ කට්ටිය මේ ටික තව 3 දෙනෙක් විතර ගිහිල්ලා ඉන්නේ පූත ගාවට. දැන් ඉතින් නාන්න තමයි යන්නේ. මේ විශාල බෝලයක් නැද්ද බං? ඉතින් ගන්න ටියුබ් තියනවා. ඉතින් ගන්න ඕනේ නෑ. ටියුබ් තියනවා. පාකින් එහෙම හොඳට තියනවා මේ. හරි ගියොත් අපි කීනකට ගිහිල්ලා චරන් ගේනවා. ලොකු ටියුබ් එකක් ගත්තා. ලොකු ටියුබ් එක 300යි. තව පොඩි ටියුබ් තියනවා ඉතින් 200කට. ඉතින් කට්ටිය දැන් බෑලා ඉන්නේ. ලස්සනට තියෙන හොඳට පතුලේම පේනවා. සිරත් මොකද කියන්නේ? ටියුබ් එකට මරු තියනවා. මේ මම මේ පැත්ත සංජර ඉස්සරහට ටියුබ් එකක් අල්ලන් ඒක පාවි ඉන්නවා. සිරප් නෑ ඉන්නේ. අත්තම යෝ මෙතන නාන්න පට්ට සේව් කරනවා. අපි නම් නාලා දැන් ගොඩට ආවා. ඉස්සරහට රුපියල් 50ක් ගන්න. ඒ කියන්නේ නෝමල් වතුර වලින් නා ගන්න පුළුවන් එතන. එතන පාසුකම් තියෙනවා උකට. අපි මෙතන ඉන්නවා. අපි කීවිස් එකට යනවා. අද රැයට ඕන කරන බඩු ටික ගන්න. ගෑස් තිබ්බේ නෑ.
අපිට ගෑස් ගේන්න බැරි වුණා. දැන් නාලා පොල් හේනෙන් ආවා ගෑස් කඩේකට. ගෑස් ගන්න. දෙන්නෙක් යනවා දැන් ගෑස් බෝතල් දෙකක් අරන් එන්න. ඊට පස්සේ අපි දෙවුන්දර තුඩුව පැත්තට යනවා මං හිතන්නේ. දෙවුන්දර තුඩුවට ගිහිල්ලා දවල්ට නෙවෙයි රැට කන්න බඩුත් අරගෙන රැට ගන්නවා බාබකියුවක් එහෙම දාලා හොඳ ගිනි මැලයක් එහෙම ගහන්න ඉන්නේ. ඊට පස්සේ බ්ලූ බීච්. ඉතින් අපි කීල්ස් එකට ඇවිල්ලා ඉන්නේ දැන් බඩු ගන්න. ගොඩක් දැම්ම කාට් එකට. ඉතුරු ටික හොයනවා. හදනවා. පිටම වෙනම සිකියුරිටි අංකල් කෙනෙක් දාලා තියෙනවා අතන ඉන්න හෂාන් නයින් නම් තියෙන්නේ. හෂාන් නයින් නම් පොඩ්ඩක්. හංගුණා. පිටම වෙනම දාලා තියෙන්නේ. අපි බඩු උස්සනවාද බලන්න. අපි නම් ඉතින් එහෙම බඩු උස්සලා නැහැ කවදාවත්. උස්සන්නේ නැහැ. උනාට කමන්නේ ඒගොල්ලොන්ට සතුටු හිතෙන්න අරුට මේ වීඩියෝ කරන ඉඳි දැන් මෙහෙම යනවා ඉතුරු බඩු ටික හොයාගන්න මේ සමහරු කියනවා කොල්ලොන්ට උයන්ඩ එළවලු තෝරන්න එහෙම තේරෙන්නේ නැහැ කියලා අපිට නම් ඒ ප්‍රශ්නේ නැහැ කොල්ලෝ ඇවිත් ඉන්නේ මෙතන ගීල්ස් එකේ ආශාන් මොනවද ගත්තේ? කැරට් ගත්තා. බඩු ටික ඔක්කොම අරන් ඉවරයි. දැන් ඉතින් වාහන දෙකට දාගන්න යන්නේ. චිකන් ගන්න තියනවා තව. වතුර බෝතල් ගත්ත ඔක්කොම ගත්ත ඉතින් කීල්ස් එකෙන් තමයි. අපි දැන් ඉන්නේ ශ්‍රී ලංකාවේ දකුණු කෙළවර. දකුණු කෙළවර කිව්වේ දෙවුන්දර තුඩුවේ අපි ඉන්නේ. දෙවුන්දර තුඩුවේ ඉතින් අපිට මෙතන දිගන දකුණු කෙළවරයි මෙතන තියෙන ලයිට් හවුස් එක. ලයිට් හවුස් එකත් උඩට යන්න පුළුවන් වෙයි. අපේ කට්ටිය යනවා ඉස්සරහට. මේ මෙතනින් තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. සියල චාරාරූප ලබා ගැනීමට අවසර ලබා ගන්න. මේක 8 ඉඳන් 5 වෙනකම් විතරයි ඇල්ලලා තියෙන්නේ. මේ ඉතින් මෙතනින් තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. කොහොම තමයි මේ පැත්තෙන් කොහොම තමයි යන්න තියෙන්නේ. ඉතින් අපි හිතන අද අපිට උඩට යන්න පුළුවන් වෙයි කියලා. උඩට යන්න ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් අවසරයක් ගන්න ඕනේ. මේක කෝල් කරලා ගන්නත් පුළුවන් අවසරේ. ඉතින් අපි බලමු උඩට යන්න පුළුවන් වේද කියලා. අපි දැන් ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඕගොල්ලන්ට පෙන්නන්න මේක තමයි ශ්‍රී ලංකාවේ දකුණු කෙළවර. මෙතන ඉඳන් උතුරු කෙළවරට තියෙනවා, ඒ කියන්නේ පේදුරු තුඩුවට තියෙනවා කිලෝමීටර් 433ක් තියෙනවා මෙතන ඉඳන් පේදුරු තුඩුවට. ඉතින් අපි මේ පැත්තේ ඉඳන් සරල රේඛාවම දිගටම ගියොත් කිසිම ගොඩබිමක් නැහැ. ඇන්ටාර්ක්ටිකාවට යන ගම ගොඩබිමක් නැහැ. මෙතන තමයි තියෙන අන්තිම ගොඩබිම. ඉතින් මෙතනම තියෙනවා ලයිට් හවුස් එක. දොර ලංකාවේ පළවෙනි ප්‍රතිපාගාර හදනවා ගාල්ලේ කොටුවේ 1848 දැනට ඕගොල්ලන්ට බලන්න තියෙන එක නෙවෙයි. ඒක 1934 දී කඩන් වැටෙනවා. කඩන් වුණාට පස්සේ 38 හදපු ලයිට් හවුස් එක තමයි දැන් ඔයගොල්ලෝ ගාල්ලේ කොටුවේ තියෙන්නේ. ඒතකොට ගාල්ලේ කොටුවේ තමයි පළවෙනි එකයි අවසාන එකයි දෙකම හදන්නේ ඉංග්‍රීසි පීරියඩ් එකේ. ඒතකොට මේක හදනවා 1869 මුල්ගල තියන්නේ මේ ප්‍රතිපාගාරයට. ඒතකොට මේක තමයි ලංකාවේ උසම එක. මේක මීටර 57ක් උසයි, අඩි 170ක් තියෙන මුහුදු මට්ටමේ ඉඳලා බැලුවම ඔයගොල්ලෝ ලෝක සිටියම ගත්තට පස්සේ ලංකාවේ දෙවුන්දර තුඩුවෙන් අංශ කණුවට ග්‍රහ් ගැහුවම ඔයගොල්ලන්ට රටක් හම්බෙන්නේ නැහැ. දක්ෂිණ ද්‍රවය ඔයගොල්ලෝ මේන් බිල උත්තර ද්‍රවයට යනකම් ආවම තමයි රටක් හම්බෙන්නේ. ඒකම සම්පූර්ණ ලොකු මුහුදු තීරයක් නාවිකවට මෙතනින් වදිනවා කියන්නේ වර්ධින නිසා තමයි මේ විදිහට ප්‍රතිකාරයක් හදලා පාර පෙන්නන්න දාලා තියෙන්නේ. මෙයාට යනවා රවුමක් ගත වෙන තප්පර 10ක්. මෙයා පහට එක බැගින් දෙපාරක් පේනවා. පහට එක බැගින් දෙපාරයි තප්පර 10 රවුමක් ගත වෙන්නේ. ඔක්කොම කරකෙන්නේ ඔර්ලෝසුව කටු කරකෙන විදිහට වමෙන් දකුණට ඔක්කොම මේ විදිහට කරකෙන්නේ. එතකොට ගාල්ල තප්පර 15ට එඩි දෙකක් වදිනවා. එක මේක දැදලා කිලෝමීටර් 60ක් ගියාම එයා හම්බෙන්නේ. ඊළඟට බේරුවට ගියාම 20ට එකයි.
ඒකට ඒගොල්ලෝ දන්නව කාලපරාසය හඳුනාගත්තම රාත්‍රී කාලයේදී ඒ අය තීරණය කරනවා අපි දැන් ඉන්නේ කොතනද කියලා. අපේ ඔපොසිට් එක ලකුණු කරගන්නවා. නමුත් අද චන්ද්‍රිකා තාක්ෂණය පාවිච්චි කරන සැටලයිට් එකෙන් ඒගොල්ලෝ පාවිච්චි කරලා යනකොට අපි මේකට ගෙවාගෙන යන්න ඕන. ඒකත් පාවිච්චි කරන්න අපිට හයිවේ එකේ කොළඹ යන්න පුළුවන්, නෝමල් පාරේ යන්න පුළුවන්. නමුත් අපි දෙකටම ආදායම් බලපත්‍රය ගන්නවනේ. ඒ වගේ වැඩක් තමයි වෙන්නේ. ඒකකොට දවසකට නැව 500 ඩොලර් ප්‍රමාණයක් මේ දෙවුන්දර ලයිට් හවුස් ඉස්සරහින් ගමන් කරනවා. ලංකාවට එන්න නැව. අපිට එන්න පුළුවන්. නමුත් අපි ඒක තමයි හරි වැදගත් තැනක ලෝකෙ පිටිපිට තියෙන කවුරු ලෝකෙ ට්‍රාන්ස්පෝර්ට් එක කරන මුහුදෙන් අපු හම්බ වෙනවමයි. ඕස්ට්‍රේලියාවේ ඉඳලා යුරෝපෙට යනවනම් ලංකාව හරහා යන්න ඕන. අප්‍රිකාවේ කට්ටිය ආසියාවට එනවනම් ලංකාව හරහා යන්න ඕන. ඉන්දියාවේ වමේ ඉඳන් දකුණට යනවනම් අපි හරහා යන්න ඕන. එතකොට මේකේ හරි ලොකු බිසි එකක් තියෙනවා මේ මුහුදේ. අපිට ලොකු ආදායම් මාර්ගයක් තියෙනවා. හරියට පාලනය කළා නඩත්තු කරගෙන ගියොත් ගේම් එකක් ගහන්න පුළුවන්. දැනට මේවා 1948 සුද්ධ නිදහස දුන්නට මේ ලයිට් හවුස් අයිතිය දෙන්නේ නැහැ. 76 අප්‍රේල් 1 වෙනිදා තමයි අපිට උසාවියෙන් තීන්දුව දෙන්නේ මේක අයිතිය අපිට කියලා. එතන තමයි අර අතන කොඩි ගහේ අපේ ජාතික කොඩිය උස්සලා සුද්ධ කොඩිය බාලා සුද්ධ අනලා රටින් පිට වෙලා යනවා. ඊට පස්සේ ආදායම එනවා අපිට. නිල උත්සවයේ තියෙන මේ වත්තේ. එතකොට මේ ඕවලට පිටිපස්සෙන් පේනවා ලෑන්ඩ්මාර්ක් එකක් දාලා තියෙනවා. මේක තමයි දෙවුන්දර තුඩුව. ඔක තමයි මිනින්දොරු දෙපාර්තමේන්තුවෙන් දාලා තියෙන ලකුණ. ඔතන ඉඳන් තමයි පොයින්ට් පේදුරුවට කිලෝමීටර් 432ක් අපි ගණනය කරලා බලන්නේ. මෙතන ඉඳලා කිලෝමීටර් 432 අපේ උස ප්‍රමාණය කියන්නේ ඒක තමයි. එතකොට ලංකාවේ ප්‍රදීපාගාර ඉංග්‍රීසි පීරියඩ් එක හදන 23ක් අපි හදන 2ක් ඔළුවෙල් වරා එකයි බෝල් පේස් එකයි දැනට 20ක් විතර වැඩ කරනවා. මම අවුරුදු 34ක් සේවය කළා තියෙනවා ලයිට් හවුස්. පරම ඉතිහාසය. ඉස්සෙල්ල පෙන්නපු දෙවුන්දර තුඩුව නෙමෙයි මේ මෙතන තියෙන මේ ලෑන්ඩ්මාර්ක් එක තමයි මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශ කරලා තියෙන දෙවුන්දර තුඩුව කියලා. මේ දෙන්නේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් දාලා තියෙන බෝල්ඩ් එක. ඉතින් මේක තමයි හරි දෙවුන්දර තුඩුව. ඉතින් යන ලයිට් හවුස් එක බලන්න හම්බුන්නේ ඉතින් අපිට ඒකේ කරන්න දෙයක් නැහැ. ඉතින් ලයිට් හවුස් එක වටේ වල්ලා අපි දැන් ඉතින් ඉන්නේ බ්ලූ බීච් අයිලන්ඩ්. උන්න අපි නිල්ලල්ල ගමේ තියෙන පබ්ලික් ග්‍රවුන්ඩ් එකට ආවා. මේක තමයි වාහන පාක් කරන්න තියෙන ඕගොල්ලන්. එතනින් පාක් කළා ඊට පස්සේ අපි යන්න ඕනේ අයිලන්ඩ් එකට. අයිලන්ඩ් එකේ තමයි කැම්ප් කරන්න තියෙන්නේ. දැන් ඉතින් අපි කැම්ප් කරන්න යනවා බල්බ් එක ලෑස්ති කරගන්න ගම ඉන්න කට්ටිය. ඊට පස්සේ අපි හම්බෙමු අයිලන්ඩ් එකේදී හම්බෙමු. තව කියන්න දෙයක් තියෙනවා. මෙතන දීවර වරායක් එහෙම තියෙනවා. දීවරය අපි දැන් මෙතන පාක් කළා. මේ පාරෙන් මෙතනින් ගිහලා මෙතන හන්දියෙන් වමට ගිහලා තමයි යන්න ඕනේ. දැන් ලෑස්ති වෙලා ඉන්න දැන් කට්ටිය යන්න හදන්නේ. ඉතින් අපි බ්ලූ බීච් ඇවිල්ලා ඉන්නේ. එන ගමනයි මේ මුල් සීන් ටික ගන්න බැරි වුණා. බඩුත් ගොඩක් තියෙනවා. බරත් එක්ක මේක ඇත්තටම කරන්න අමතක වුණා. දැන් අපි ගෙනාව 10% ටෙන්ට් එක. පොඩ්ඩ එළිය මදි එක පේන්න 10% ටෙන්ට් එක අපි දැන් ගහන්න යන්නේ. මෙතන මේ ඉන්නවා කට්ටියට මහන්සි. ටෙන්ට් එකේ අන්තිම ටික ගහන තමයි. මේ වගේ එකක් තව දිනවල බලමු ඔය පැත්තේ. ඈ? අපි එද්දි සාමාන්‍යයෙන් පවුන 8 විතර වුණා කැම්ප් සයිට් එකට එද්දි කට්ටිය දැන්නා කරලා තියෙන අපි ටෙන්ට් එකේම ගායන තියෙන පේනවත් දන්නේ දැන් ඉතින් උයන්න ලෑස්ති වෙනවා දැන් අපි මෙතන තමයි
අපි ගිනි මැලේ ගහන්න ඉන්නේ. මෙතන අපි වන්න තමයි ලෑස්ති කරන්නද? බලමු අපි මොකද වෙන්නේ කියලා. ඩාඩියයි හොඳටම මහන්සි කෙරෝලට මා ගල් තලාව ගාව තමයි හෙට උදේට තමයි ඔයගොල්ලන්ට පෙන්නන්නේ. මොකද වෙන්නේ කියලා. වරෙන් කට්ටිය බාබකියු දාන්න චිකන් ටික හොදන ගමන් තියෙන්නේ. චිකන් ටික හොදලා බාබකියු පාරක් දාන්න යන්නේ අද. පේන්නේ ලයිට් උත් නැහැ අපිට. බොහොම අමාරුවෙන් ගේම ගන්න මෙතන. Nescafe aduh rෑට බොන්න Nescafe ටිකක් දෙකක් බොන්න ගමන් කඩිය. තව ඊට පස්සේ බාබකියු එකයි අපි රෑට පැස්ට් එකක් හදන්න ඉන්නේ. කට්ටියට හදලා පෙන්නන්න මොන වගේ තත්ත්වයක්ද අපිට තියෙන්නේ කියලා. ඉකෝණ අප මේ හුත් මේ කොටු කපා ගන්නත් දර වෙන්නේ. මම උනේ. මම යන්න ගත්තා. දැන් ඔව් දන්නේ නැහැ නේද මම. ගිනි මැලේ ගාලා තියෙන කට්ටිය ඉන්නා පේනවත් දන්නේ නැහැ. චිරත් නම් වැඩ චාකෝල් ටික රත් කරගන්නවා. කුරුදු ලී තියෙන හොඳට දැල් වෙනවා මේ අවස්ථාවේදී ගිනි මැලේ. ගේමක් ගානවා භූමි දෙලුත් නැහැ අපි ගාවද. රෑ කැමරා ලෑස්ති කරා ලයිට් උත් අඩුවෙන් අල්ලගෙන තියෙන්නේ. මේක තමයි අද අපිට කන්න තියෙන්නේ. චිකන් එකක් බාබිකියු දාලා තියෙනවා සොසේජස් උත් තියෙනවා. ඉතින් කට්ටිය අට දෙනාට එතන ගානට හදලා තියෙනවට දාපන් මෙහෙනම් වැඩ දාපන් මේක තමයි අද රැට ගන්න. තව පැස්ට් එකක් ඇදන ගමන් තියෙන්නේ. මේ පැත්තට දාපු දාඩියකි මේ ටික තමයි දැන් අද අපිට කන්න තියෙන්නේ. දැන් වෙලාව පාන්දර 1:06යි. මේක දාන්න බාජනයක් බඩගින්නක් ආවා. රැට කෑවට පස්සේ පාන්දර බඩගින්නක් ආවා. දැන් මැකරෝනි පාරක් ගහන්න යන්නේ. කම්බල ඔක්කොම ගල් ඉවරයි. මේ කැරට් එක කොහොම ඉන්නවා මෙතන. මේ නීය ගනින්න. කොහොම එකතු වෙලා හදනවා. හදන්න ගෙනාවු වාජනේ පොඩි පොඩ්ඩක් ඉතින් දෙපාරකට ගහනවා කොහොම හරි. ආයේ සොසේජස්, ලීක්ස්, කැරට්, බිත්තර ඔක්කොම දාලා තියෙන්නේ. වැඩි. සුපේ කෑමක් තමයි හැදෙන්නේ. සීමිතේ කෑමක් නෙවෙයි. ගෙදරවත් කන්නේ මෙච්චර රහට. ඔයාලා මේකට හරි දාගත්තේ. ප්‍රධාන චෙෆ් ඉන්න අපේ. ඔව් ආත්තයි. ප්‍රධාන චෙෆ් ඉන්න ඉන්න බලන්න මූණ පෙන්නන්න. මූණ පෙන්නේ නැහැ. අතනත් ඉන්නවා එක්කෙනෙක්. එයාව පේන්නේ නැහැ. පළවෙනි මැකරෝනි සෙට් එක ගැහුවා. ඒ ටික හදලා අයින් කරා. දෙවෙනි සෙට් එක ගහන ගමන් ඉන්නේ. දෙවෙනි මැකරෝනි සෙට් එක ගහන ගමන් ඉන්නේ. මේ හදානේලා තියෙන ෆෝන් එක ගන්න කියලා කිව්වේ. මේ පළවෙනි සෙට් එක. ආයේ පට්ට රහයි ඉතින්. කන්න කලින්ම කියන්නේ රහයි කියලා. ඒ තේර බල්ලා දාපන් ලුණු වැඩි බල්ලා බල්ලා. තුනත් දෙන්න උඹ චීස් කෑල්ලක් දැම්මා. දාපන් දාලා තියෙන්නේ. ෆ්‍රෙෂ් මිල්ක් දාලා තියෙන්නේ. මිරිස් දාලා තියෙන්නේ. ඔක්කොම දාලා තියෙන්නේ. හයක් දාලා තියෙන්නේ. ගම්පිරිස් එක්කම හැමෝටම good morning. ඊයේ රෑ තිබ්බ විදියත් එක්ක අපි ටෙන් කරපු විදිය මෙතන කැම්ප් කරපු විදිය පෙන්නන්න බැරුණා. කට්ටියට නම් මේ උඩට යන ගමන් ඉන්න සන්රයිස් එක බලන්න. අපිත් ගන්න සන්රයිස් එක බලන්න. සන්රයිස් එක බලන්න හිටියා. අද ලොකුවට සන්රයිස් එකක් පේන්නේ නැහැ. දැන් ඩ්‍රෝන් එක පොඩ්ඩක් දාලා ඉතින් අයිලන්ඩ් එක වටේ වීඩියෝ ටිකක් ගන්න බැලුවේ. බලමු මොකද වෙන්නේ කියලා. ලාවට පායනවා. ඉත පායනවා ලාවට. බලමු මොකද වෙන්නේ කියලා.
දැන් උදේට කිරි එක හදනවා. Nescafe වලට fresh milk එක දාලා තමයි හදන්නේ Nescafe එකත්. මේ විදිහට තමයි අපේ උදේ කිරි එක හැදෙන්නේ. අපිට කොහොමද මේ ඔය හැමදාම තියෙනවා බලන්න සිද්ධියක් ඕනනම් අර විදින විස්තරගෙන මාරපන් ඒකට හරිද ගලින් ඉසුර ඔයත් ෆිනිෂ්ඩ් වැඩි ඉතින් ඊයේ අලුවර වුණා කැම්පින් සයිට් එකට එද්දි ඒකෙමද ඕගොල්ලන්ට පෙන්වන්නත් බැරුණා අපි කොහොමද හිටියේ මොකද කරේ කියලා. ඉතින් මේක තමයි අපේ ටෙන්ට් එක. මේක තමයි අපි හිටියේ ඊයේ. ඉතින් මෙතන තමයි අපි බොන්ෆයර් එක ගැහුවේ. මෙතන බාබකියු එකක් දැම්මා. ඉතින් මෙතනදලා කට්ටිය ඉතින් හිටියා මේ කයියක් ගාගෙන රෑ පාන්දර වෙනකන් ඉතින්. ඕක ඔය ටික තමයි තිබුණේ. දැන් අපි හදන්නේ උදේට කොත්තුමි හදන්න යන්නේ. කට්ටිය මෙතන කොත්තුමි හදන්න දැන් බඩු ලෑස්ති කරනවා ඉන්නේ. උසිරු තමයි අපේ ප්‍රධාන චෙෆ්. අනිත් දෙන්න දින්න හොඳ උත දීලා දින්න නැත්නම් මම දුන්නා ඔබ හදනවා ආයේ පබ්ලික් ඉන්නවා. කට්ටිය වැඩ. ඉතින් කොත්තුමි ටික හදලා ඉවරයි. දැන් ඉතින් තියෙන්නේ කන්න. අපිට තියෙන කොත්තුමි තියෙන මේ පැත්තෙන් තියෙන මීට් බොක්ස්. ඉතින් මේක තමයි අද අපි උදේට කන්නේ. මේක තමයි උදේ කෑම අපේ. කට්ටිය කන්න දැස්තිය අත හොදන් ඉනා මේ. අපි ඉතින් ටෙන්ට් එක ගලවලා කුණු ටිකක් අස් කරා දැන්. අස් කරලා දැන් යන්න හදන්නේ. තිබ්බ විදියටම තියලා යන්නේ. කිසිම කුණක් දාලා යන්නේ. ඉතින් කියන්න තියෙන්නේ ඕගොල්ලොනුත් එන්න ඇවිල්ලා මේවත් පරිස්සමට කරගෙන ඕගොල්ලන් ගේන දේවල් ඒ ටික ආයෙ ඕගොල්ලන්ම ගෙනිහිල්ලා මේගොල්ලන්ට බාර දෙත හැකි මේගොල්ලන් ගන්න අපේ ගාබේජ් ටික. ඉතින් ඕගොල්ලන්ට පෙන්වන්න බැරුණා අපි කොහොමද ආවේ කියලා ඊයේ. අපි ආපු විදිය පෙන්වන්න. මෙතන තමයි අපි ඊයේ කැම් කරේ. ඉන්න තිබ්බේ මේ වගේ පාරක්. තියෙන කෙරෝලෙම තියෙන කැම් සයිට් එක අපි ඉන්නේ. ඉතින් මේ වගේ පාරක තමයි අපි ආවේ ඊයේ. රෑ පේන්නේ නැතුව ලයිට් ගාගෙන ආවේ. මේ වගේ පාරකින් තමයි ඉතින් ඉන්න තියෙන්නේ. කෙරෝලෙම තියෙන කැම්ප් සයිට් එකට ඉන්න තියෙන්නේ මෙතන. ඒක හිමීට බඩු ටික දානවා ජීවිත දෙල්ලෙම. දෙපැත්තම මේ ගස් ඇවිල්ලා තියෙන්නේ. මේ පැත්තෙන් මූද. අද අපේ ප්ලෑන් එක ගැන කිව්වොත් ප්ලෑන් එක තාම හරියට හිතලා නැහැ කට්ටිය. මේ මෙතනත් කැම්ප් සයිට් එකක් තියෙනවා. එකපාරක් අපි ඇවිල්ලා මෙතන කැම්ප් කරා. මේ මෙතන හැබැයි ලොකුවට ගොඩක් කට්ටිය ඉන්න මේ වගේ පොඩි ඉඩක් තමයි තියෙන්නේ.
තව ඉස්සරහින් මෙතනින් තව ඉස්සරහින් තියෙන මේන් කැම්ප් සයිට් එක. ඒක තමයි මේගොල්ලන්ගේ මේන් කැම්ප් සයිට් එක. මෙතන කැම්ප් සයිට් 4ක් තියෙනවා ඔක්කොම මේගොල්ලෝ. ඉතින් මේ දැන් අපි යන්නේ මේන් කැම්ප් සයිට් එකට. මේන් කැම්ප් සයිට් එක තමයි මේ තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා මෙතන නම් ලොකු ඉඩක් තියෙනවා, පොල් ගස් එහෙම තියෙනවා. ලස්සන වීව් එකකුත් තියෙනවා. මෙතන කට්ටියක් බුක් කරලා තිබ්බේ. අපිට ඉන්න උන්නේ නැහැ එදා. ඇවිල්ලා. මේ වගේ වීව් එකක් තමයි මේන් කැම්ප් සයිට් එකට තියෙන්නේ. සිනා බල්ලි කුස්සන් දැන් කන්දන් නගින්න එහෙම තියෙනවා. ඕගොල්ලන්ට තව පෙන්වන්න දෙයක් තියෙනවා. අර ඉස්සරහත් කැම්ප් සයිට් එකක් තියෙනවා මේගොල්ලන්ගේ. මේ හරියනම් පල්ලයට හෙලා තියෙන්නේ. බෑ ලස්සන view එකක් තියෙනවා මෙතනට. ඉතින් මෙතනින් පල්ලයට බැස්සාම තමයි අර මුහුද කොස් වෙන තැන එහෙම තියෙන්නේ. මේ දෙපැත්තෙන්ම රැල්ල ගහනවා මෙතන. මේක තමයි බ්ලූ බීච් අයිලන්ඩ් එක පටන් ගද්දිම හම් වෙන view point එක. ඉතින් තෙන්ද ලොකු දේවල් ටිකක් පේනවා. මුහුද තමයි ලොකුවටම පේන්නේ. ඉතින් මේ ඉස්සරහින් තමයි බ්ලූ බීච් අයිලන්ඩ් එක නගින්න පටන් ගන්න. මේ කට්ටිය නම් බෝට්ටුවකට හෙලා වාන්සි හරිනවා. මෙතන තමයි ලස්සන මුහුද කොස් වෙන්නේ මෙතනින් තමයි. මැද ගොඩබිම තියෙනවා. මෙතනින් තමයි බ්ලූ බීච් අයිලන්ඩ් එක ඉතින් පටන් ගන්න තැන කියන්නේ මෙතන තමයි. මේ දැන් ඉන්නේ බ්ලූ බීච් අයිලන්ඩ් එකේ ගාව තියෙන බීච් එකේ. මෙතන ඉතින් විශේෂ තැනක්. මෙතන බීච් එක කියන්නේ මේ බීච් එකට දෙපැත්තෙන්ම රැල්ල ගන්න. මේ පැත්තෙනුත් මුහුද තියෙන්නේ. මේ පැත්තෙනුත් මුහුද තියෙන්නේ. ඉතින් මේ දෙපැත්තට රැල්ල ගන්න. ඉතින් මේ ගායි කියනවා එක කාලයකට වාරකන් කාලයට එහෙම මේ පැත්තෙන් යන්න මේක හරහා ගමන් කරන්න අමාරුයි. මොකද රැල්ල ගන්නවා. එතකොට මේක දෙපැත්තම වතුරෙන් යට වෙලා තියෙන්නේ. ඒතකොට ඉතින් ඒ කාලෙට යන්න අමාරුයි කියන. ඒ වුණාට යනවා කට්ටිය ඉතින් අවුලන්නේ. දැන් නාන්නේම මෙතන පොඩ්ඩක් බලලා තමයි නාන්න කියන්නේ. මොකද වතුර එහෙම සැරයි මේ පැත්තෙන් එහෙම රැල්ල සැරට වදිනවා. පොඩ්ඩක් ඉතින් ඕගොල්ලන් ඇවිල්ලා නානවා නම් ඇවිල්ලා බලලා මේ පැත්ත කට්ටියෙන් අහලා බලලා නාන්න යන්න. අපි ඉතින් දැන් බ්ලූ බීච් එකෙන් එළියට ඇවිල්ලා එතනින් නාගෙන දැන් යන්න හදන්නේ පරිවිදුව පන්සලට. හැමෝම ලෑස්තිලා ඉන්නේ. තව ටිකකින් මෙතනින් පිටත් වෙනවා. පරිවිදුව පන්සලට තමයි යන්නේ. දැන් ඉන්නේ පරවිදුව මේ දූපත ගාව. යනවා මං ඉන්නේ පාලමේ සැපේ ඉන්නේ සැපේ. ඉතින් මේ තමයි දැන් අලුතෙන් හදලා තියෙන පාලම. මේක ඉස්සර හදලා තිබ්බා. මේක ළඟදී කැඩුනා.
මේ පාලම තමයි අලුතෙන් හදලා තියෙන්නේ. ඉතින් ඒක උඩට යන්න තමයි ඉතින් අපි හිතාගෙන ඉන්නේ. ඒක පාලම නම් ඕනෙත් නෑ යන්න පුළුවන් ඉතින් පොඩ්ඩක් දෙවෙනවා. දෙවි. ඉතින් ඒක නෑ කිව්වත් මේක. අපි දැන් පරවිදුව පන්සලේ උඩමළුවේ ඉන්නේ. උඩමළුවට ඉතින් මේ පැත්තෙන් පිටිපස්සෙන් ගාල්ල පැත්තට එනවා. ඉතින් ඔය චිරතුත් ඉන්නා මේ පැත්තේ. මේ පැත්තෙන් මාතර ටවුන් එක පිටිපස්සෙන් පේනවා අපිට. එතන තියෙනවා ෆ්ලොට් එක. මේ ඉතින් මාතර නගරේ වල දේශියෙන් එන්න පුළුවන් තරම්. වාහනේ දැම්ම අරහණියේ. මෙතනින් පයින් ආවා විනාඩි 2යි. අපේ කට්ටිය පරවිදුවේ පන්සලෙන් ගිහිල්ලා දැන් ඒක බලලා එන ගමන් ඉතින් අපේ ඊළඟ ප්ලෑන් එකේදී ඊටත් මොකද අපි කරන්නේ? ඊළඟට අපි යනවා දැන් කොකනට් ට්‍රී හිල්. කොකනට් ට්‍රී හිල් ගිහිල්ලා එතනත් ඉඳලා ඊට පස්සේ නවත්තලා යන්න බැලුවේ ගාලු කොටුව පැත්ත. දැන් වාහනේ පාස් කරලා කොකනට් ට්‍රී හිල් පැත්තට යනකම ඉන්නේ. ලස්සන විව් පොයින්ට් එකක් ගාල්ල මාතර පාරේ තියෙන ලස්සන ෆොටෝස් ගන්න පුළුවන් වීඩියෝස් ගන්න පුළුවන්. ලංකාවේ තියෙන නැචරල් බීච් එකත් එක්ක තියෙන සුපිරිම කොටයක් නේද වෙන්නේ. ඔව් ඒ කියන්නේ ගොඩක් දෙනෙක් මෙතන ෆොටෝ ගන්න තමයි එන්නේ කියන්නේ. මහා ලස්සන විව් පොයින්ට් එකක් තියෙනවා. අපිත් දැන් ගිහිල්ලා බලමු මේකේ ලස්සන මොනවා වගේද. ඉතින් මෙතනින් කොකනට් ට්‍රී හිල් වලට හැරෙන්න පාර දීලා තියෙන්නේ. මේ පාරේ තමයි යන්න ඕන. මෙතනින් පොඩි දකුණට හැල්ලා ආයි පාර තියෙන කොහොමද දිගටම කොකනට් ට්‍රී හිල් වලටම ගහලා බෝට් ටික ගහලා ඔයාලට ඉතින් ඒක බලාගෙන මෙන්න පුළුවන් නා. අපි දැන් කොකනට් ට්‍රී හිල් එකට ආවා. කොකනට් ට්‍රී හිල් එකේ view එක තමයි මේ තියෙන්නේ. පොල් ගස් නම් දැන් අඩුයි සෑහෙන්න. ඉස්සර තිබ්බ ගතිය නෑ දැන් මෙතන. කමන්නේ ඉතින් ආපු එකනේ දැන් ඉතින් ඇවිල්ලා ෆොටෝ එකක් හරි ගාගෙන යන්න. හැම පැත්තටම ඉතින් මුහුද තමයි මේ පැත්ත හොටෙල්ස් තියෙනවා. මේ පැත්ත ඉතින් දිගටම මුහුද තමයි තියෙන්නේ. අපේ ආයෙ නම් මෙතන ඉන්න. අද ටිකක් කට්ටි ඉන්න මෙතන. ඔයාලා ඩ්‍රෝන් ෂොට් ටික බලන්න නැති කියලා හිතනවා. ඉතින් මේක තමයි view එක මේ පැත්තට තියෙන්නේ. ඊටපස්සේ මුහුද තමයි ඉතින් තියෙන්නේ. මොකද ඉතින් මේකට ගොඩක් එන්නේ ෆොටෝ ගන්න තමයි. අපේ කට්ටියත් මේ ෆොටෝ ගන්නවා මෙතන ඉඳලා. ඉතින් අපි දැන් ඉතින් මේකට මේ පැත්තට මෙතනින් සමු දීලා අපේ අන්තිම ඩෙස්ටිනේෂන් එක වෙන්නේ අද ගාලු කොටුව. ගාල්ලට ගිහිල්ලා ගාලු කොටුවට යන්න තමයි දැන් අපි ඉන්නේ. ඉතින් අපි ගාලු කොටුවේදී හම්බ වෙමු. අන්තිමටදී අපි දැන් ගාලු කොටුවට ආවා. දැන් අපි ඉන්නේ ගාලු කොටුවේ තියෙන ලයිට් හවුස් එක ගාව. අද නම් සන්සෙට් එකක් බලා ගන්න බැරි වෙයි කියලා හිතනවා. මොකද වටේටම බලාපොරොත්තු තියෙනවා. පොඩි වැස්ස ගතියකුත් තියෙනවා. වහීවි කියලාත් හිතනවා. ඩ්‍රෝන් එක දාන්නත් බලනවා ටිකක්. ඩ්‍රෝන් එක දාලා ඩ්‍රෝන් ෂොට් ටිකකුත් අරගෙන
තමයි ගෙදර යන්න බලන්නේ. ඉතින් අද මේ තියෙන ඉස්සරහින් මේ vlog එකේ අපිට හම්බ වෙන දෙවෙනි ලයිට් හවුස් එක. මෙතන බීච් එකකුත් තියෙනවා. ඉතින් ඔය බීච් එකේ කට්ටිය නානවා. මේ දවස්වල සෙනග ටිකක් එහෙම ඉන්නවා. ෆොරිනර්ස්ලා එහෙම ගොඩක් ඉන්නවා. අපි ගාලු කොටුව ගැන කතා කරොත් 1588 තමයි පෘතුගීසින් මේ නිර්මාණය. ඊට පස්සේ 1700 ඉතින් නන්දේසීන් අතරපත් වුණා මේගොල්ලෝ මේක ප්‍රතිසංස්කරණය කරලා ප්‍රතිසංස්කරණය වැඩි අලුත් අඩියා කටයුතු කරලා මේක පාලනය කරන් ගියා. ඊට පස්සේ පසු කාලීන ඉංග්‍රීසීන් තමයි මේක අන්තිමට පාලනය කරගෙන ගිහිල්ලා. ඊට පස්සේ දැන් අද මේ තත්ත්වය තමයි දැන් ගාලු කොටුව තියෙන්නේ. අපි ගාලු කොටුවට ආවට ඉතින් ගාලු කොටුවේ අනිත් පැති වලට යන්න බැරි වුණා. මේ ක්ලොක් ටවර් එක පැත්තට යන්න බැරි වුණා. වැස්සක් තියෙන රෝඩ් එක දාන්නත් බැරි වුණා. ඉතින් මේ දවස් දෙකේ පුරාවටම අපි ඉතින් ගාල්ල මාතර පැත්තේ තියෙන සුවිශේෂී ස්ථානවල ඔයගොල්ලන්ව එක්කන් ගියා පුළුවන් විදියට. තව තැන් තියෙනවා. ඉතින් මේ දවස් දෙක හැටියට ඉතින් ඒ යන්න පුළුවන් උපරිමයේම තමයි අපි ගියේ ඉතින්. ඔයාලත් ඒ තැන් වලට යන්න. ඉතින් පරිස්සම් වෙන්න. ඒ තියෙන දේවල් ඒ විදියටම ආරක්ෂා කරගන්න. ඒ වගේම ඉතින් ආයි කියන්න තියෙන්නේ ඉතින් තමන්ගේ පරිස්සම නැතුව ඔය නාන තැන්වල නාලා කරන්න දෙන දේවල් කරලා ආතල් ගන්න කට්ටිය ආතල් අර පරිස්සමට එන්න. ඉතින් මේ වීඩියෝ එක මෙතන ඉවර කරන්න තමයි හිතන්නේ. වැස්ස නිසා ඩ්‍රෝන් එකයි මුකුත් කරගන්න වෙනවා පොඩි පොඩියක් යන. අපිත් බැලුවේ මෙතනින් මේ vlog එක ඉවර කරන්න. ආයි ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඕගොල්ලන්ට සුබ දවසක්.